ඔබට අලුත් කවියක් විරසස්වාදී නම තියෙනවා. අද අපි වෙනස් තැනක අලුත් තැනක ඉන්නේ. සාමාන්‍යයෙන් කාටත් ඇරෙන දොරක තමයි අපි ඉන්නේ. ඉතින් ඒ දොර අද අපිට ඇරුණා. ඒ කාටත් ඇරෙන දොර තමයි සැලුන් දොර. ඉතින් සැලුන් දොර අද අපිට ඇරුණා. මේ අපි ඉන්නේ ඒ වගේ ස්ථානයක බොහොම කලාත්මක අමුතු සැලුන් එකක ඉන්නේ. ඉතින් අපි ඒ වගේ තැනක ඉඳලා අද ඕගොල්ලන්ට මේ වැඩසටහන ගෙන්නේ. ඕගොල්ලන්ට පොඩි රසාස්වාදයේ වෙනසක් ඇති කරන බලාපොරොත්තු වෙයි. කොහොමද අද දවසේ අපේ කවිය දෙන්නේ තවත් විශේෂ කාරණාවක් වෙනුවෙන්. මේක දින කීපයකට ඉහතදී ලංකාවේ අසහායක වැඩින නැත්නම් ලංකීය සිනමා ඉතිහාසයේ එතෙක් මෙතෙක් කියවෙන බිහි වූ යලි බිහි නොවෙන්නා වූ නිලි රැජින මානනී ෆොන්සේකා මහත්මිය අපෙන් සමුගත්තා. ඉතින් අද අපේ වැඩසටහන ගෙනෙන්නේ විශේෂයෙන්ම මානනී ෆොන්සේකා මහත්මියට එක් ආකාරයකින් උපහාරයක් වුණ පිණිස. විශේෂයෙන්ම විජය මාලනී යුගය නැත්නම් ගාමිණී මාලනී යුගය, තවත් ආකාරයකින් රවීන්ද්‍ර රන්දෙනිය මාලනී යුගය, මෙවන් වූ යුග ගණනාවක් පසු කරපු ඇය ඇත්තටම නිලි රැජින. ඉතින් ඒ නිලි රැජිනගේ අභාවය වෙනුවෙන් ඇයට ඇයගේ අභාවය නිමිති කරගෙන ඇයට උපහාරයක් වුණ පිණිස අද දවසේ අපි ඔබට මේ ගෙන එන කවිය ඇයට උපහාරයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ කවිය රචනා කරලා තියෙන්නේ කුමාර හෙට්ටිආරච්චි මහත්මයා. ඒ වගේම තමයි මේ කවිය නම් කරලා තියෙන්නේ රිදී තිරයෙන් ආදරය විඳ. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ 1970 80 දශකයේ තුල නැත්නම් 90 අගභාගයේ වෙනකන් විතර හිටපු රසිකයා කියන්නේ වෙනම ලෙවල් එකක්, වෙනම ටේස්ට් එකක්. සාමාන්‍යයෙන් ගත්තාම මේ රසිකයා සිනමාවට කොයිතරම් පෙන්බැන්දද කියන්නේ ඒ රසිකයා සාමාන්‍ය ගීතයකට කවියකට පෙන්බඳිනවට වඩා සිනමාවට පෙන්බැන්දා, සිනමාවේ ගීතවලට පෙන්බැන්දා. ඉතින් මේක සම්පූර්ණයෙන්ම අහන්න අතරමඟ දාලා යන්න එපා. සම්පූර්ණයෙන් අහන්න. මොකද හැමදෙස්සෙම හැම තැනකම ඇහෙන්නේ නැති කවි, අහන්න නැති කවි. ඒකෙන්ද බොහොම දුර්ලභ කවියක් හැමදාම හොයාගන්න නැති. ඒකෙන්ද මේ කවිය සම්පූර්ණයෙන් අහන්න කියලා අපි ඔබට මතක් කරනවා. ඔබ ඉන්නනවා මේ කවිය සම්පූර්ණයෙන් අහලා අපිට කමෙන්ට් එකක් දෙන්න, අපි අනුගමනය දෙන්න අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා මතක් කරනවා. ඒත් එක්කම තමයි අපිව subscribe කරන්න අමතක කරන්න එපා. like එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. විශේෂයෙන්ම ඉල්ලනවා අපේ රසික ප්‍රජාව වැඩි වෙන්න ඕන. ඉතින් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා අපි කොහොම ආදරෙන් සියලු දෙනාම මතක් කරනවා. අපි එහෙනම් යමු අපේ ලස්සන කවියට මේ Art of Love Poem. Audio Jungle. සුදු පාට මීදුමේ ගලමින් ජෝති පපුවට අනිනවා. මාලනීගේ කොමල ගමනට ගාමිණී තොල හපනවා. විජේ සුකුමල සිනාපාමින් ගීතාට පෙම් කරනවා. ආදරේ පපුවට දැනෙනකොට අම්මපා දිව විකිනවා. ආදරේ හින්දම ස්වර්ණත් ශෝක බරිතව අඬනවා. මෙන්න එතකොට ගැලරියේ මං ඊට වැඩියෙන් නඩනවා. සබීතාගේ දෙකම් මුල්වල රෝස මල් පිටේ වැටෙනවා. සනත් ගුණතිලකගේ පපුවට කන තියා මම බලනවා. අනෝජා ප්‍රේමයෙන් නොකඳව ගෝල මදහස පානවා. මටත් නොදැනීම මෙන්න රටකජු පුතු පිටින් මම ගිලිනවා. වසන්තිගේ ඇස් ආදරය ගැන කියනකොට මම වැටෙනවා. ගැලරියේ චූ ගඳ මකාගෙන පුයුරු සුවඳක් දැනෙනවා. ගාමිණී හා රොබින් හැපුණම මාත් ගුටිකා දුවනවා. පෙම්වතා ජය ලබන විට මම විසිල් ගසමින් නටනවා. දෙව විකාගෙන ගෙදර එනකොට මං ගැනම දුක හිතෙනවා. මොකද හොම්බෙන් යන්නේ කියලා ප්‍රෙඩී සිල්වා අහනවා. සාමාන්‍යයෙන් උදේ
9:30 2:30 හවස 6:30 රෑ 9:30 බලලා මේ එකම චිත්‍රපටිය බලලා මහරෑ ජාමේ පයින් ගෙදර ආපු රසිකයෝ ඔබ අතරත් ඇති. මේ ඒ වගේ රසිකයෙක්ගේ කතාවක්. ඒත් එක්කම මේ කවිය ඇතුලේ එක තැනක කියනවා ගැලරියේ ගඳ මකාගෙන පුයරු සුවඳක් දැනෙනවා. සාමාන්‍යයෙන් මේ තියෙන කතාවක් තමයි මේ ෆිල්ම් හෝල් වල ගැලරියේ මේ ටොයිලට් වල ගඳ එනවා. නැත්තම් චූ ගඳ එනවා. ඔය කතාව සාමාන්‍ය මේ 70 80 90 කාලේ බොහොම තදට තිබ්බ කතාවක්. ඔය චූ ගඳ කතාව. ඔය චූ ගඳ කතාව තමයි මේ කතාවේ ලියලා තියෙන්නේ. මේ රසිකයා මාර රසිකයෙක්. මේ රසිකයා මේ තමන්ගේ නළුවන්ට නිලියන්ට මොනතරම් ආදරය කරපු නළුවෙක්ද කියන්නේ මේ චූ ගඳ මත්ගාගෙන මේ ෆිල්ම් එක බලන වෙලාවේ මේ චූ ගඳ දැනෙන්නේ නැති තරමට පියුරු සුවඳක් දැනෙන තරමට ඒ රසිකයා ඒ චිත්‍රපටි වලට ලොබ බැඳගෙන බලලා තියෙනවා. එහෙම රසිකත්වයක් තිබුණු රටක ජනතාවක් අපි. නමුත් අද වෙද්දී ඒ චිත්‍රපටි කර්මාන්තය කොතනද? ඒ රසිකත්වය කොතනද? තවත් මාලනී ෆොන්සේකා කෙනෙක් අනාගතේ හැදෙයිද?